ඔයාලා හැමෝමම හරිම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට අදත්. පොල් රොටි කියන්නේ අපට අලුත් දෙයක් නොවුනට හැමදාම අපි කන්නේ එකම විදිහටනේ. අද වෙනස් විදිහට හරිම soft එකට පොල් රොටි හදාගන්න විදිහ තමයි මම අරගෙන ආවේ. මේ විදිහට හදාගත්තාම වෙනදා පොල් රොටි කනවට වැඩිය ගොඩාක් රසට ඒ වගේම ගුණට කන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔයා අද නම් මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ channel එක subscribe කරගෙනම යමු වීඩියෝ එකට. මම මෙතන පාන් පිටි කෝප්ප 3ක් අරගෙන තියෙනවා. මෙෂරින් කප් වලින් හරි පීරිසි අඬු කෝප්ප වලින් හරි ඔයාට ගන්න පුළුවන්. ඒකටම පොල් කෝප්ප එකමාරක් දාගත්තා. අනිවාර්යෙන් මේකට දාගන්න ඕන දෙයක් තමයි බීලුණු. ලොකු බීලුණු ගෙඩියක් කොටු කපලා මම එකතු කරගත්තා. ඒ වගේම ඔයා ළඟ තියෙනවා නම් කැරට් ටිකක් එකතු කරගන්න පුළුවන්. කොළ පාටට කරපිංච ටිකක් හරි ලීක්ස් කංකුම් වගේ දෙයක් වුණත් ඔයාට එකතු කරගන්න පුළුවන්. මම අද කරපිංච ටිකක් තමයි එකතු කරගත්තේ. මේ දාගත්ත සේරම එළවලු ටික දාගෙන මේ පිටි එක හොඳට මුලින්ම කලවම් කරගෙන ඉන්න. අවශ්‍ය අමුද්‍රව්‍ය සේරම ප්‍රමාණ වලින් පහළ description එකේ වීඩියෝ එක අවසානයේ දාලා තියෙනවා. එතනිනුත් ඔයාට බලා ගන්න පුළුවන්. මුලින්ම පිටි ටිකේ හොඳට මේ එළවලු ටික කලවම් වෙනකන් අනාගෙන ඉන්න. ඊට පස්සේ තමයි අපි අනිත් දේවල් එකතු කරන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. අපි මේ රොටි එක ඇල් වතුරෙන් නෙමෙයි අනන්නේ. උණු වතුරෙන් අනලා තමයි හරිම soft එකට හදාගන්නේ. මේ විදිහට සේරම හොඳට කලවම් වුණාට පස්සේ අපි මේකට රසායන ලුණු එකතු කරගන්න. ඒ වගේම ඔයාලඟ තියෙනවා නම් අප් සෝඩා තේ හැඳි 8න් එකක් එකතු කරගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. අප් සෝඩා කියලා කියන්නේ බේකින් සෝඩා වලටමයි. ඔයාලඟ තියෙනවා නම් චුට්ටක් එකතු කරගන්න. ඒකත් හොඳට කලවම් කරලා ඊන් පස්සේ තමයි අපි මේක වතුරෙන් අනා ගන්න ඕන. මේ වෙලාව වෙනකොට වතුර එකක් ලිපේ තියලා උණු කරලා තියාගන්න ඕන. මේ බලන්න හොඳට දුම් දාන රස්නේ වතුර තමයි මේ පිටි එකට එකතු කරලා කලවම් කරගන්න ඕනේ. උණු වතුර එකතු කරනකොට පිටි එක තැම්බෙනවා. එහෙම තැම්බුනාම තමයි හරිම මෘදුවට රොටි හදාගන්න පුළුවන් වෙන්නේ. ලී හැන්දක් හරි ස්පැචුලා එකක් හරි පාවිච්චි කරලා වතුර ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. තව වැදගත් දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් රොටි හදනකොට ටිකක් ගන්නටනේ ඩෝ එක හදාගන්නේ. මේ ක්‍රමයේදී එච්චර ගන්නට හදන්නේ නැතුව ටිකක් දියාරුවට තමයි ඩෝ එක ගන්න ඕනේ. එතකොට හරිම මෘදුවට රොටි එක ඔයාලට හදාගන්න පුළුවන්. වතුර කෝප එකමාරක් මට ගියා. ටික ටික එකතු කරලා හොඳට මේක කලවම් කරගන්න. මං පොඩ්ඩක්වත් අතින් අනන්නේ නැහැ මේ ඩෝ එක. හැන්දෙන්ම තමයි අනන්නේ. මොකද මේකේ තියාරු මිශ්‍රණයක් මම අර කලින් කිව්වා වගේ තියෙන්නේ. ගන්නට එන්නේ නැති නිසා මේක අතින් අනන්න අවශ්‍ය නැහැ. හොඳට මේ විදිහට හැන්දකින් හරි ස්පැචුලා එකකින් හරි කලවම් කරගන්න තමයි තියෙන්නේ. අන්තිමේටම පදම් පෙන්නන්නම්. ගොඩක් ඇලෙන පදමක් තමයි මෙතන තියෙන්නේ. ඒකයි මං කිව්වේ අතින් අනන්න එපා කියලා. මොකද මේක ටිකක් ඇලෙනවා. මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ ලෑල්ලක් උඩට හොඳට පිටිහ ගන්න. ඊට පස්සේ මේ පිටියක උඩ තමයි රොටි ඩෝ එක දාගන්න ඕන. මේ විදිහට හැන්දෙන්ම අරගෙන දාගෙන උඩට තෙල් මේස හැන්දක් විතර එකතු කරලා හොඳට අතින් තුනී කරගන්න. තෙල් එකතු කරගත්තාම මේකේ ඇලෙන ගතිය අඩු වෙලා යනවා. මෙන්න මේ විදිහට එක පැත්තකට පාන් පිටිත් අනිත් පැත්තට පොල් තෙලුත් දාලා ඔයා කැමති ඝනකමකට මේක තුනී කරගන්න. මම ටිකක් ඝනකමට තමයි අද රොටි හදාගන්නේ. ඔයා මේ විදිහට රොටි එක ගානට කපලා හදාගන්න නැතුව හදනවා නම් කෙසෙල් කොලයක තුනී කරලා හරි ලේසියෙන් වාට මේක හදාගන්න පුළුවන්. රොටි එක ගානට කපා ගන්නවා නම් මෙන්න මේ වගේ ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරන්න. මූඩියක් හරි හොඳට තෙල් ගාලා ගන්න. ප්ලාස්ටික් වල ඇලෙන්නේ නැහැ මේක. මෙන්න මේ විදිහට කපාගත්ත රොටි ටික මම දැන් පුච්ච ගන්න තමයි යන්නේ. දෙපැත්ත දාලා ඉක්මනට පුච්ච ගන්න පුළුවන් මේක අඩු ගින්දරේ හදාගන්න. මේක හරිම රස හරිම මෘදු රොටි එකක්. ඒ වගේම අපි ගොඩක් එළවලු ಜಾති එකතු කරගත්ත නිසා ගුණෙනුත් වැඩි. පුංචි බබාලගේ ලන්ච් බොක්ස් එකට දාන්න උනත් පුළුවන්. හරිම soft එකට තියෙනවා. සාමාන්‍ය පොල් රොටි කනවා වගේ හයියට නෑ මේක. මේ විදිහට දෙපැත්තම පුච්චගෙන තියෙන්නේ මම දැන්. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත රොටි ටික හරිම රසට තියෙනවා. ඇත්තටම මේක කන්න වෙන මොකුත් ඕනෙත් නැහැ. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරගෙන යන්න. ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. තාම subscribe කරේ නැත්නම් subscribe කරලා
ළඟ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබ්බොත් මම දාන අලුත් වීඩියෝ ඔයාලඟට ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්නම් සුබ දවසක් ඔයාලට.